ශුද්ධවානාමයන් වහන්සේ දේවම්මට ජීවිතය තුන එහෙම නැත්නම් දේවම්ම ඉපදිච්ච කාමරය මේ මොහොතේ දකින්න. දෙනිතින් මදෙස බලා ඔබේ මදහස පාලා මගේ සිත නිවලා දේවම්මට ගාබ්‍රියල් දේවදූතයා මංගලම් කියපු තැන අම්මේ ස්වර්ගයේ අම්මේ ස්වර්ගයේ සවැනි මාස ගාබ්‍රියල් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලිලේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මිනිසෙකුට විවාහ වෙච්ච තී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඇසිට තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමියකට මංගල වේ. සමිඳුන් වහන්සේ ඔබ සමගියයි කියේ. එහෙත් එවදන් අස අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැසිත සිතා සිටියා. දේවදූතයාට කතා කර මරියාණනි ඉවරවන්න. ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලද්දෙහි මේ බලන්න. ඔබ පුතෙකු පිළිසඳගෙන උන්වහන්සේ පිළිසඳ ඔබ නිර්මල වූ දෙනිතින් මදෙස බලා ඔබේ මදහස පාලා සිටින්නේ එලිසබෙත්තුමී සහ සකරියස්තුමා ජීවත් වුණු නිවාසයේ මෙතන තමයි දේවදූතන් වහන්සේ එලිසබෙත්තුමිය බැහැ දකින්න තාරේ. අම්මේ ස්වර්ගයේ අම්මේ ස්වර්ගයේ ඔබ පුතු ඇකෙහි දරලා දෙව් අභිමතයට හිස නමලා ඔබ දේව පොරොන්දුව ඉටුවේ මැයි සිතුවා මැදහත් වනු අද අම්මේ අදහන්නට දෙව් වචනේ පොරොන්දු ඉටුවනසේ ඔබ නිර්මල වූ දෙනිතින් මදෙස බලා ඔබේ මදහස පාලා මගේ සිත නිවලා සුරකී සැමදාමා ඔබගේ තුරුලේ හුවා අම්මේ ස්වර්ගයේ අම්මේ ස්වර්ගයේ ඔබේ නිර්මල වූ දෙනිතින් මදෙස බලා ඔබේ මදහස පාලා
මගේ සිත නිවලා සුරකී සැමදා මේ කාලානුවර මගුල් ගෙදර සිද්ධියේදී ජේසු ගල් භාජන සායට වතුර පුරවන්න කිව්වා. ඒකේ දැනට ඉතුරු වෙලා තියෙන මේ ගල් භාජන එකක ලීටර් 100ක් අල්ලනවා. මේ ජේසු අත ගහපු ජේසු වයින් ප්‍රතිහාරය කර මිද්‍රස ප්‍රතිහාරය කරපු මේ ගල් භාජනය අපිත් ජේසුට උපරිමය දෙමු. අන්න ඒකට උන්වහන්සේ අපේ ජීවිතයත් කටමට්ටමටම පුරවාවේ සම්පූර්ණ කරાવી. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. දේවම්ම කියනවා වගේ උන්වහන්සේ කියන කොයි දෙයක් වුවත් කරන්නට අපි සූදානම් වෙනවා. ජේසු පිටයි. නින්දා අපහස නොවිඳා අප්‍රසාදයන් නොලබා සිටිනට කානා නුවරදි ඔබ මැදිහත් වූයේ මැදහත් වනු අද අම්මේ ලබනට ප්‍රීතිය දිවියේ ජේසු සමිඳුන්ගේ දෙස බලා ඔබේ මදහස පාලා මගේ සිත නිවලා සේනාකුළු ශාලාව මේක මෙතන තමයි දේවමාතන් වහන්සේ අපොස්තුල වරුන් හා සමග ඉද්දී දේවමාතන් වහන්සේ සමග සදාත්මන් වහන්සේගේ දීමනාව ගිනිදෙව් ආකාරයෙන් අත්දැක්කේ මෙන්න මේ කාමරය තුළ ජේසුගේ මරණයෙන් පස්සේ දේවම්ම ජීවත් වුණු නිවාසය යගමුන් වහන්සේ ස්වර්ගස්ථ වුණේ ස්ථානයේ අපොස්තලයන් සමග සිටියේදී උන්වහන්සේගේ දේහය ආත්ම ශරීර පිටින් ජේසු ඇවිල්ලා ස්වර්ගයට රැගෙන ගියා. අපිත් එතුමියට ස්වර්ග රාජේශ්වරී දේවම්මට යාඥා කරමු දිනක අපවත් අපගේ ආත්මත් ස්වර්ගයට ගෙන යන්නට කියලා. පුතු ඇකහෙයි දරලා දෙව් අභිමතයට හිස නමලා ඔබ දේව පොරොන්දුව ඉටුවේ මැයි සිතුවා මැදහත් වනු අද අම්මේ අදහන්නට දෙව් වචනේ පොරොන්දු ඉටුවනසේ නිර්මල වූ දෙනෙතින් මදෙස බලා ඔබේ මදහස පාලා මගේ සිත නිවලා